කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන විවිධාකාරයේ තොරතුරු මත පදනම්ව ඉදිරියේදී සියලු කරුණු අඩංගු චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඉන් එක් චක්‍රලේඛයක් මහජනතාව ඉලක්ක කරගනිමින් සහ අනෙක් චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉලක්ක කරගනිමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ. ආසියානු කලාපයේ ඉන්දියාව, තායිලන්තය ඇතුළු ඇතැම් රටවලින් මේ වන විට කොවිඩ් ව්‍යක්තියක් දක්නට ලැබෙන අතර අසල්වැසි ඉන්දියාවෙන් දින 10ක් තුළ කොවිඩ් ආසාදිතයින් 3000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ පමණක් එරටින් නව ආසාදිතයින් 685ක් හමු වී ඇති අතර මරණ 4ක්ද වාර්තා වී තිබුණා. මෙලෙස ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින්ද හඳුනාගත් අතර සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙම කොවිඩ් උප ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි. කෙසේ වෙතත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැළඳීමත් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම හා දෑත් සේදීම යන සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම තුළින් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය නිර්දේශයයි. මේ අතර මෙරට කුඩා දරුවන් අතර ඩෙංගු, චිකුන්ගුන්යා සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. කෙසේ වෙතත් මේ වන විට සමාජය තුළ උණ රෝගී තත්ත්වයන් පැතිර යාම හේතුවෙන් නිවැරදි සෞඛ්‍ය උපදෙස් වෙත යොමු වීම ඉතා වැදගත් බවයි සෞඛ්‍ය නිර්දේශය වන්නේ. මේ වසරේ ගත වූ කාලය තුළ 23000කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එසේම චිකුන්ගුන්යා රෝගීන්ද වාර්තා වීමද ඉහළ අගයක් ගෙන ඇති අතර එවැනි තත්ත්වයක් වාර්තා වන්නේ වසර 16කට පමණ පසුව වීම විශේෂත්වයක්. දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. මේ අතර චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් විධිමත් වාර්තා නොතිබීම හමුවේ රෝගීන් පිළිබඳ නිසි දත්ත ලබා ගැනීම අපහසු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.